මේ ලුණු කොහොමද තියාගන්න පුළුවන් ලුණු මේක තියාගන්න පුළුවන්ද මේකෙන් මට කිලෝ 20ක් දාන්න ලුණු ඊයේ පාර 10 මදි වුණානේ මදි වුණා අංකල් අලත් දාන්න අංකල් මේ 20ක් රතු ලුණු දාන්න කිලෝ 10ක් සුදු ලුණු දාන්න කිලෝ 10ක් දාන්න 10 ඔයගොල්ලෝ සියඹල කොහෙද සියඹල හොඳ අල බලලා දාන්න වැලි මඩාලා කිලෝ 20යි කිලෝ 20යි මඩ කිලෝ 20යි මේ ස්ටොක් දාන්න මේ ලුණු කිලෝ 20 දැම්මද රතුළු කීයක්ද 20ක් නේ ඔව් රතුළු 20ක් දාන්න හොඳ ඒවලින් බලලා දාන්න තියාගන්න පුළුවන් වෙන්න අංකල් මේගොල්ලෝගේ මේ ලුණු තියාගන්න පුළුවන් ළමයි ඔයගොල්ලන්ටත් තෝරන එන්න මේ පිටකොටුයි මෙන්න මේ මෙතන ආපු කමම ඇතුල් වෙන තැනම තියෙන මේ කඩේ මේ තියෙන පේනවනේ ලස්සන තට්ටු ටික බලන්න මේ තෙන්පු වල ලස්සන දෙන්න ගමන් ඒක තියාගන්න පුළුවන් මේ ලුණු ටික එහෙම මේ ලුණු මම ගොඩක් ගිහිල්ලා තියාගන්න පුළුවන් ඇත්තට මෙයාල එහෙම මෙයාල වැලි මඩාර මේ තියෙන්නේ නුවරඑළිය මම නුවරඑළියකින්ද ගත්තේ වැලි මඩේකින්ද ගත්තේ වැලි මඩනේ වැලි මඩේක හොඳයිනේ ඔයගොල්ලන්ට තෝරන මේගොල්ලෝ මෙන්න මෙතන තියෙන අතුරුණ ගමන් මාකට් එකේ මෙතනට ඇවිල්ලා ගන්න. හරිද අපේ හස්බන්ඩ් අද ගිහිල්ලා කොණ්ඩේ කපන්න. බලන්නකෝ අද එයා මේ කොණ්ඩේ කපා ගන්න ගිහිල්ලා. ඉන්න විදිය බලන්නකෝ බබා වගේ ඉන්නවා. මේ කොණ්ඩේ කපන අයට කියන්නේ මේ වයසක අයට කියන්නේ මම හිතන්නේ අජුම්මල කියලාද කොණ්ඩේ කපන අයට මම දන්නේ අජුම්මල කියලා නේ කියන්නේ. අනේ මන් දෙවි මං කොරියාව ගැන එහෙම සියල්ල දත් කෙනෙක් නන් නෙමෙයි. මේ හස්බන්ඩ් ගිහිල්ලාද කොණ්ඩේ කපා ගන්න. බලන්නකෝ ඇන්ටි කෙනෙක් කපද්දි මේ පිරිමින්ට තියෙන විසේ ඉන්න විදිය බලන්නකෝ. මම විහිළු කරනවාට කොණ්ඩේ කපද්දි මේ හරි ආසයි නේ මේ ඇන්ටිලාට කියලා කොණ්ඩේ කපා ගන්න කිය මම විහිළු කරනවා. බලන්නකෝ ඉන්න ගැම්මෙන් ඉන්නේ සීන් එකෙන් ඉන්නේ. ඇත්තට මේ මෙයා හරි ලස්සනට කපනවා ඒ ඇන්ටි මෙයාගේ කොණ්ඩේ හරි ලස්සනට කපනවා. බලන්නකො අපේ රටේ එකටනේ බලන්නකො ඉතින් ඒ රටේ මේ අජුම්මද කවුද කියන කෙනාට වයස 70 ගණක්ලු බලන්නකොනේ අපේ රටේ අය ගෑනු එහෙම ඉන්නවද ආපෝ අපේ රටේ ගෑනු කරන්නේ අනුන්ට බඩ බැන ඉන්න එකනේ අනුන්ගේ ඕපුතූපෝ හේ බැන ඉන්නවා ඉතින් මේ එහෙම වුණාම නා කියනවා තමයි ඉතින් මේ මිනිස්සු බලන්නකො හොඳට අපේ රටේ 70 ගණක් 80ක් කියන්නේ මේ හම්බෝ නැති ලෙඩක් නෑ ඒ අපේ මිනිස්සු ඉන්න විදිය අප්පා ඒකයි බලන්නකො මේ මිනිස්සු කොච්චර මේ හොඳ ක්‍රියාශීලීද හොඳ බලන්නකොනේ. ඇත්තට අපේ රටේ කට්ටියත් මේ වගේ ඉන්නව නන්නේ. මාරුවනේ. ඇත්තට බලන්නකො මේ මිනිස්සු දැන් මං කෝල් එකේ හිටියා ඕපදූපයක්වත් ඒ කැමරාවක් දිහාවත් බලන්නේ. දැන් බලන්නකො අපේ ලංකාවේ එකට ඔය වගේ කෝල් එකේ හිටියා කවුද අරයද එහෙමද වයිෆ්ද ඔක්කොම ඕපදූප ඕනනේ මේ ගෑනුන්ට. ඒකට බලන්නකො ඒ රටේ මිනිස්සු. ඔන්න ඒක තමයි.